වන්ත සත්පුරුෂ පින්වත්නි, තවත් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අපි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේන සූත්‍රයක් ඇසුරු. මේ සූත්‍රයේ නම මානත්තද්ද සූත්‍රය. මානත්තද්ද නැමැති මාන්නෙන් අධික බ්‍රාහ්මණයෙන් මුකටගෙනයි මානත්තද්ද සූත්‍රය. මේ ලෝකේ දෙවිවරු මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු නොවන්නම දෙයක් තමයි මාන්නේ. ඔයත් ඒක දන්නෙත් නැහැ. සමහර වෙලාවට අපි ලස්සනට ඇඳලා, මම මේ කියන්නේ ලස්සනට අඳින්න එපා කියන එක නෙමෙයි. සමහරු බන වැරදියටත් තේරුම් ගන්න අය ඉන්නවා. සර්පයාගේ වලිගෙම්මනේ අල්ලගන්න බලන්නේ. ලොකුවට ගිහින් පුරාජේරුකම් කියලා ලොකු පළතුරු වට්ටි අරන් ගිහිල්ලා 5000 කොලේකුත් උඩින් තියලා දෙයයන්ට පූජාව තියෙන මාන්නක්කාරකම්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝගේ සල්ලි වලට දෙයියොත් නැවෙයි කියලා. දෙයියෝ නම් නැවෙන්නේ නැහැ. කපු මහත්තයා 3ට 4ට නැවිලා පළතුරු වට්ටිය ගනි. දෙයියෝ මාන්නක්කාරයන්ට කැමැතිම නැත. දෙවියෝ ඔබෙන් මිනිස්සු වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂණ 4යි. මොනවද? පළවෙනි එක යස්සීන්ද්‍රයානි සමතං ගතානි අස්සා යතා සාරතිනා සුදත්තා. ඔය ලැබිලා තියෙන ඉන්ද්‍රිය ටික හොඳට සංවර කරගන්න. වැඩි දැඟලිල්ලක් තියෙන මිනිස්සු වශයෙන් නෙමෙයි, ඔබට ලැබිච්ච ඇහැ, කන, නාසය, දිව ශරීරයේ මනස හොඳට සංවර කරගන්න. එහෙව් අයට දෙවියෝ කැමති. දඟලන, කෑ ගහන, නටන දයන අයට වැඩිය දෙවියෝ කැමති සංවර ඉන්ද්‍රියෙන් යුක්ත කෙනාට. ඊළඟට දෙවනි කාරණේ දෙවියෝ හරි කැමතිලු පහීන මානස. මාන්නේ නැති කරපු කෙනාට. ලොකුකම්, පුරාජේරුකම් නැති මේ සමාජයේ හැම මොහොතකම Taman කවුද කියන එක අවබෝධ කරගත්ත, මනුස්ස ගුණධර්ම වලින් පරිපූර්ණ වෙච්ච උපාසක ගුණධර්ම රකින්න මාන්නකාර නොවන අයට දෙවියෝ කැමතියි. ඊළඟට අනාසවස කෙලෙස් නැති, කෙලෙස් තවන වීර්යය තියෙන, සසර බැමි වලින් නිදහස් වෙච්ච අයට දෙවියෝ කැමතියි. තාදිනෝ අටලෝ දහමේ නොසැලෙන හිතක් ඇති අයට දෙවියෝ කැමතියි. ඔය ලක්ෂණ 4 හදාගත්තොත් දෙවියොත් ඔබට ඉතාමත්ම හොඳට සලකාවි. එනම් මාන්නය කියන්නේ දෙවියෝ අප්‍රියම දෙයක්. දේවාපිතස්ස පිහයන්ති, දෙවියෝ සතුටු කරන්න නම් මාන්නෙන් තොර වෙන්න කිව්වා. දැන් මම අහන ඔබෙන් ප්‍රශ්නයක්. ඔයත් කව මාන්නේ තියනවද කියලා. මාන්නේ තියනවා. තියනවා නේද? බණ කියන මන් ළඟත් තියෙනවා. මාන්නේ නැති වෙන්නේ පින්වත්නි අපි රහත් වුණා. මොකද මාන්නේ කියන්නේ සියුම් ක්ලේශයක් තියනවද කියලාවත් හොයාගන්න බෑ. හැබැයි ධර්මයේ තුල සඳහන් වෙනවා නිවනින් අපිව ගොඩාක් ඈත් කරලා තියෙන, නිවන් මඟ අවුරලා සසරට අපිව බැඳලා තියෙන සංයෝජන 10ක්, බැමි 10ක්. ඒකේ මුල්ම බැමි තුන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන නැති කරාම අපි කියනවා සෝතාපට්ටි ඵලයටපත් වුණා. තවත් ඉස්සරහට ගිහිල්ලා කාමරාගය සහ පටිඝය තුනී කළාම නැති කරන්නෙම නැහැ. තුනී කරාම අපි කියනවා සකෘදාගාමී ඵලයටපත් වුණා. ඒ තුනී කරපු කාමරාගයේ පටිඝය සම්පූර්ණයෙන්ම නැති කරාම අපි කියනවා අනාගාමී ඵලයටපත් වුණා. ඒකට යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගයේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කියන මාර්ගඵල තුනටමපත් උනත් ඔහු නැති කරලා තියෙන සංයෝජන 5යි. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. පංච ඕරම් භාගීය සංයෝජන. මේ පහළ ලෝකවලට අපිව බැඳලා තියෙන සංයෝජන. තව 5ක් එහෙමමයි. ඒවට කියන උද්ධම් භාගීය ඉහළ ලෝකවලට බැඳලා තියෙනවා. මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඔය 5 නැති වෙන්නේ රහත් වුණාමයි. ඒ කියන්නේ රහතන් වහන්සේට මෙහායින් ඉන්න හැමෝම ළඟ මාන්නය කියන එක තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපිත් එක්ක කියනවා ස්වාමීන් වහන්සේ අපි ළඟ ඔය මාන්නේ නෑනේ. අපි ළඟ ඔය ලොකුකම කියලා එකක් ඇත්තෙම නෑ. ඒ කියන මිනිස්සු ගාව ඔක්කොටම වැඩිය තියෙනවා. කියන්නේ අනිත් අය අතර කැපිපේ.
මාන්නය කියලා කියන්නේ මෙවන්නේ මැනීම. කොහොමද මයින්නේ? තමන්ව හැමතිස්සෙම අන් අය සමග සංසන්දනය කර කරමයි. දහමේ තියෙන මැනීම් තුනක්. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සමහරු මයි. ඒගොල්ලෝ අපිට වැඩිය උසස්. අපි පල්ලෙහායි. අපි ඒගොල්ලන්ට වැඩිය හීනයි. කවදාවත් අපිට ඒගොල්ලෝ ඉන්න තැනට එන්න බෑ. හීනමාන තමන් ගැන තියෙන්නේ බොහොම අවතක්සේරු කරගත්ත මාන්නයක්. සමහරු කිසිම දෙයක් නැති වුණත් සදිසමාන සමාන කරගන්නවා. මොකවත් නැහැ. හැබැයි හිතින් හිතාගන්න අපිත් ඒ වගේ තමයි. ඒගොල්ලෝ කියනවා අපිත් ඉතින් ඒ වගේම පවුල් වල අය තමයි. අපිටත් ඒ වගේ තියනවා තමයි. ඔයත් අහලා ඇති කෙටි කතාවක් එහෙම තිබ්බ නම්බු පිස්සුව කියලා. පටන් ගද්දිම කියන්නේ මං එංගලන්තේ ඉන්න කාලේ. ඒක අනිත් අයට අඟවන්න ඕනේ මමත් සමාජයේ ඉහළ කෙනෙක්. ඒගොල්ලන්ට කියනවා අන් අය සමග සමාන කිරීමේ මාන්න. සමහරු ඉන්නවා ඒගොල්ලෝ හැමතිස්සෙම කියනවා අපෝ අපි නම් ඔය අනිත් අය වගේ නෙමෙයි අපි හයි ක්ලාස්. අපි එන්නේ ඉහළ පරම්පරාවේ. අපිට සල්ලි තියෙනවා. අපේ පරපුරේ ඔක්කොම දොස්තරලා ඉංජිනේරුවෝ ලොක්කා. ඒකට අපි කියනවා මාන්නේ ඉහළම තත්ත්වය. කුමන ක්‍රමයකින් ආවත් මාන්නේමයි. මාන්නේ වැඩි වුණාම පින්වත්නි අත්ත්ුක්කංශන පරවම්මණයට එනවා. ඒ කියන්නේ තමන්ව මතු කර අනිත් අයව හුවා දක්වනවා. අපිම තමයි ඔක්කොම දන්නේ. ඒගොල්ලෝ මොකවත් දන්නේ නැහැ. පින් කරන්නේත් අපි අනිත් මිනිස්සු පින් කරන්නේත් නැහැ. සීලේනුත් මාන්නෙට එනවා. අපි ගාව තමයි සීලේ තියෙන්නේ. අනිත් අය ගාව නැහැ. එනිසා මාන්නකාරයට සැබෑ යථාර්ථය තේරුම් ගන්න බැරි වෙනවා. ඊළඟට මාන්නකාරයාට හරි ඉක්මනට මුලා මතක වෙනවා. එයාට තමන් කවුද කියන එකත් තේරෙන්නේ නැහැ. කරන්නේ මොනවද කියන එකත් අමතක වෙනවා. මොකද මාන්නය නිසා ඕන දෙයක් කරන්න පෙළඹෙනවා තමන්ගේ තත්ත්වය රැක ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මාන්නය කියන්නේ මිනිස්සුව විනාශ කළ දාන සියුම් ක්ලේශයක්. හරියට කෙමනක් උගුලක් වගේ. කොයි වෙලාවෙ මේ උගුලට වැටෙනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් ඔයත් දැකලා ඇති සත්ත්ව ලෝකෙත් සමහර සත්තු ඉන්නවා මාන්නෙන් අධික. රැහැයිය වගේ සත්තු ගහක් බදාගෙන කෑ ගහනවා. එහා ගහේ ඉන්න රැහැයියා ඊට වැඩිය හයියෙන් කෑ ගැහුවොත් මෙයා මොකද කරන්නේ? ඒ සද්දේ අභිභවා යන්න තවත් හයියෙන් කෑ ගහනවා. අල්ලපු කෙනා වැඩි කළොත් සද්දේ මෙයා තවත් වැඩි කරනවා. අවසානයේ ඔය රැහැයියෝ කියන සත්තු කුකුරලා මැරෙන්නේ කොහොමද? තමන්ගේ හෘදේ වස්තුවටවත් දරා ගන්න බැරි තරම් වේගයෙන් සංඛ්‍යාත වලින් ශබ්ද පිට කරලා තමන්ගේ ස්වරතන්තු විනාශ කරගෙන මිය යන සත්තු මාන්නේ නිසා. එනිසා මේ ලෝකේ හැම මොහොතකම ඔයත් මතක තියාගන්න ඕනේ මාන්නේ අපිව ගෙනියන්නේ සසර දුක පැත්තටමයි. මාන්නේ ආපු ගමන් අපිට අමතක වෙනවා මුල. කවුද අපිට උපකාර කළේ? කොහොමද අපි මේ තැනට ආවේ? මොනවද මෙතෙන්ට එන්න අපි කළේ? කවුද අපිට උපකාර කළේ? ශාස්ත්‍රෝරයා කවුද? ඒ ඔක්කොම අපිට දිගින් දිගටම අමතක වෙනවා. අපේ ධර්මයේ තියෙන හරි ලස්සන කතාවක්. එක කාන්තාවක් හිටියා දඹදිව ජීවත් වුණේ දෙබර ගෙඩි විකුණලා. දෙබර කියන්නේ පළතුර. දෙබර ගෙඩි විකුණලා ජීවත් වෙද්දී පොලේ තියාගෙන විකුණද්දී දවසක් රටේ මහරජුරුව මේ පොලේ ඇවිදිනවා. දැන් දකින්න දෙබර ගෙඩි විකුණන කාන්තාව හරි ලස්සනයි. රජවරුන්ගේ පින්වත්නි හිත ගිය තැන මාලිගාව. රජුරුව ඒ පාර ඇමතියට කතා කරලා කියනවා අර කාන්තාව අස්වාමිකයි නම් මාලිගාවට ගෙනල්ලා අන්තපුර කාන්තාවක් විදිහට තියන්න. ඒ පාරේ තින් රජගෙට ගෙනාවා. දැන් ඉතින් රජ කෑම කනවා, රජ ඇඳුම් අඳිනවා, රජ ගෙදර ඉන්නවා, රාජ උස්නේ වැදුනා. කාලයක් යද්දී ඔක්කොම අමතකයි. රජුරුව වසර ගානකට පස්සේ කෑම මේසේ දෙබර ගෙඩියක් තියාගෙන වළඳනවා. පීයකින් කපාගෙන හරි ලස්සන දෙබර ගෙඩියක් අද්දී මේ කාන්තාව ඇවිල්ලා අහනවා රජතුමනි මොනවද මේ ලස්සන ගෙඩියක් කපාගෙන කන්නේ? රජුරවන්ට කේන්ති ගියා. රජුරුව කේන්තියෙන් කිව්වා ඇයි නුඹට මතක නැද්ද?
මීට අවුරුදු ගානකට කලින් කැලේ ගිහිල්ලා කෙකි දාලා මානලා බිමදිගේ බඩ ගාලා ඇහිඳලා ඔලුව උඩ තියාගෙන ඇවිල්ලා පොලේ වික්කි ඒව තමයි කන්නේ කිව්වා. කියලා තමන්ගේ පුරෝහිතයාට කිව්වා මේ වගේ මුල මතක නැති ගැහැණු අගමෙහසිය කියන තනතුරට නෙමෙයි වාසලේ සේවිකාවක් කියන තැනටවත් වටින්නේ නැහැ එළවාපන් කියලා. පුරෝහිතයා කිව්වේ උත්තරේ මොකක්ද? ස්වාමීනි සමාව දෙන්න ගෑනු මෝඩයි මාන්නක්කාරයි. එනිසා සමාව දෙන්න මේ මාන්නක්කාරකමට. මතක තියාගන්න හොඳට මාන්නේ හැමතිස්සෙම අපිට මුල අමතක කරවනවාමයි. අපි අතර නැද්ද එහෙම මාන්නක්කාර? සමහර රටවල අපි අතර ඉන්න කාන්තාව පුරුෂය යනවා ගෘහ සේවය සඳහා ඔමාන් ඩුබායි කුවේට් බහරේන් කියලා. අවුරුදු ගාණක් ඉඳලා එනවා. ආවට පස්සේ ඒගොල්ලන්ට සිංහලවත් මතක නැහැ නේද? සමහර වෙලාවට හරියට වචන උච්චාරණය කරගන්නත් බෑ. මට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්ව කතාව. ඇවිල්ලා ඇහුවලු ස්වාමීනි ආර කටු තියෙන gediya මොකද්ද කියලා. උන්වහන්සේ කියනවා බඩවැල් එහෙම කපලා බැලුවොත් ඔපරේෂන් කරලා බඩවැල් වල කොහොල්ල ගුලි තියනලු ලංකාවෙන් දිදි කාපු කොස්. දැන් ඩුබායි ඔමාන් බහරෙන් ගිහින් කොස් gediya දන්නේ කටු gediya මොකද්ද කියලා. එහෙව් අය අපි අතරේ තෝන තරම් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පොළවේ නෙමෙයි පින්වත්නි පය ගහලා ඉන්නේ. මානකාරය හැමතිස්සෙම විනාශ කරගන්නේ තමන්ගේ අධ්‍යාත්මික ගුණවංගාව. හොඳට මතක තියාගන්න. මේ මාන්නේ නිසා අපිට වෙන අවඩගෙන තමයි මානත්තද්ද සූත්‍රයේදී සඳහන් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ මානත්තද්ද කියලා බ්‍රාහ්මණයෙක් ජීවත් වුණා. හරිම මාන්නේ අධිකයි. මානත්තද්ද කොයිතරම් මාන්නේ අධිකද කියලා කියනවා නම් මවට වඳින්නෙත් නැහැ. පියාට වඳින්නෙත් නැහැ, ගුරුවරුන්ට වඳින්නෙත් නැහැ. මං කාටවත් ඔළුව නවන්නේ. එහෙමයි නැද්ද අද සමාජයේ? ඉතින් අපි මොකටද ඔළුව නවන්නේ? සමහර මිනිස්සු කියනවා මයිකා මයි පෙට්‍රල් එනිසා මං ජීවත් වෙන්නේ මගේ මොකටද කාටවත් ඔළුව නවන්නේ? මෙයත් එහෙමයි. අධික මාන්නකාරී. දවසක් මේ මානත්තද්ද නගරේ වීදියකට වෙලා බලාගෙන ඉන්න වෙලාවේ මිනිස්සු සන්ධ්‍යා කාලේ රංචු ගැහිලා යනවා එක දිගට. මානත්තද්ද අහනවා කොහෙද මේ මිනිස්සු යන්නේ? මිනිස්සු යන්නේ තථාගතයන් වහන්සේගෙන් බණ කියන්න. බණ අහන්න. දැන් මේ නුවර අලුත් විලාසිතාවක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු හවසට යනවා බණ අහන්න. හරි ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේ බණ කිව්වහම එකපාරක් බණ අහපුවම මිනිස්සු ඒ ධර්මයටම වසඟ වෙනවා. මිනිස්සු තථාගතයන් වහන්සේ සරණ යනවා. මානත්තද්ද හිතනවා එහෙනම් ඒ තථාගතයන් වහන්සේ කියන කෙනාව බලන්නම ඕනේ. මානත්තද්ද කල්පනා කරන යනවා. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයෝ මා එක්ක hina වුණොත් මං hina වෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයෝ මං එක්ක කතා කරොත් මං කතා කරනවා. දැන් බලන්නකො උදේට ඔයත් පාරට බහැලා සමහරුන්ගේ මූණවල් නිකන් කුණ්ඩහට්ටි වගේ. ඒගොල්ලෝ කොහෙ ගියත් එහෙමයි. කන්තෝරුවට ගියත් බණ අහන්න ආවත් පන්සලට ආවත් පාරේ ගියත් දැක්කහම දවසම මුස්පේන්තුයි. නේද? මූණවල් වල hina කලඳක්වත් නැහැ. ඇයි? ඒ මාන්නේ නිසා. මිනිස්සුගේ හිතට ඇවිල්ලා තියෙනවනේ මාන්නක්කද්දගේ අදහස්. මාන්නක්කද්දත් උන් hina වුණොත් අපි hina වෙනවා. අද මිනිස්සුත් එහෙමයි නේද? මොකටද නිකන් පැනලා දෙන්නේ? උන් කතා කරොත් අපි කතා කරනවා. උන් hina වුණොත් අපි කතා කරනවා. මතක තියාගන්න ඔය ඇත්තුන්ගෙන් බහුතරයක් එන්නේ මානත්තද්දගේ පරම්පරාවේ. මානත්තද්දත් එහෙමයි. ගෞතමයන් වහන්සේ hina වුණොත් අපි hina ලැබෙන දෙයක් නැහැ. ඔරවාගෙන ඉන්න වැය වෙන මූණේ මාංශපේශි ප්‍රමාණයට වැඩිය බොහොම අඩු ප්‍රමාණයක් තමයි hina වෙන්න වැය වෙන්නේ. දවසම hina වෙලා ඉන්න. බුදුරු කියන්නේ පුබ්බහාසි හැමතිස්සෙම hina වෙයි. බුදු රූප නැහැ නේද අඬන? අනිත් ආගමික ශාස්ත්‍රෝන්ගේ මූණවල බලන්නකො වේදනාවක් දුක දුක් විඳපු ස්වરૂපය බුදුවරයෙක්ගේ මොහොනේ කවදාවත් නැනේ දුකක සේයාවකවත් ස්වභාවය. පුබ්බහාසි හැමතිස්සෙම hina වෙනවා. ඊළඟට මිනිහෙක් ඉදිරියට ආවොහම බුදුහාඳුරෝ තමයි ඉස්සෙල්ලා කතා කරේ. බුදු වෙලා පුබ්බහාසි එන්න ඉඳගන්න ආපු මාර්ගයේ කරදරද බඩ පිරිලද කාලද ඉන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද. එනිසා
මානතද්දය හිතනවා කතා කරොත් කතා කරනවා නැත්තම් නැහැ. hina වුණොත් hina වෙනවා නැත්තම් නැහැ. ගිහිල්ලා පන්සලට බණහන පිරිස අතර පින්වත්නි පැත්තකින් ඉඳගත්තා. තථාගතයන් වහන්සේ ඉතින් කාටවත් වෙනසක් නැහැ. හැමෝටම දේශනා කරන සාමුක්කාංශික දේශනාව පටන් ගත්තා. ඕන් ධර්ම දේශනාව අවසන් කරා. මානත්තද්දය කල්පනා කරනවා නිකන්ව මම මෙතන ඉඳගෙන හිටියා. මගේ දිහා බැලුවේවත් නැහැ. hina වුණෙත් නැහැ, කතා කරෙත් නැහැ. ඔය මිනිස්සු සමහර වෙලාවට බණපළවල් වලට ඇවිල්ලා කියන අපෝ ආන්දරගේ ලොකුකම අපි දිහා බැලුවේවත් නැහැ කිය. දැන් ආන්දරට වෙන වැඩක් නැහැනේ නේද? බණපළට ආපුවම 100ක් හිටිය 100 එක්ක මා මහත්තයෝ ආනෝනා අක්කේ අයියේ නංගියේ මල්ලියේ එහෙම බෑ. පොදුවේ hina වුණාම හිතා ගන්න ඕනේ එනම් ආන්දරගේ කරුණාව මෛත්‍රිය අපි ඔක්කොටම වෙන වශයෙන් නෙමෙයි සුවපත් වේවා කොහොම හැමෝටමයි. එහෙම හිතාගෙන කවුරු හරි කියනවා නම් අපෝ හාමුදුරනේ මාන්නේ අපි යන්නේ පන්සල් කියලා අර මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩ. මොනතරම් මෝඩ. මානත් අධ්‍යය කල්පනා කරන වැඩක් නැහැ. නිකම්වත් hina වුනේත් නැහැ, කතා කරේ මං යනවා යන්න. දැන් නැගිටලා යන්න හදද්දී භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ විතර්කය. හිතේ ඇතිවෙච්ච සිතුවිලි. බුදුරජාණන් වහන්සේ කියනවා මානත්තද්ද යම් කාරණාවකට ආවනම් ඒ කාරණාව ඉෂ්ට කරගන්න නැතුව යන්න එපා. යම් කාරණාවකට ආවනම් ඉටු කරගන්න නැතුව යන්න එපා. මානත්තද්ද නැවතුණා. එහෙනම් බුදුහාඳුරු මගේ හිත කියෙව්වා. මානත්තද්දට තේරුණා. ඒ වෙලාවේ ළඟට ආවා. බුදුහාඳුරු කියනවා ආවේ ප්‍රශ්න අහන්න නම් ප්‍රශ්න අහන්න. ආවේ සාකච්ඡා කරන්න නම් සාකච්ඡා කරන්න. ආවේ යම් දෙයක් දැනගන්න නම් කතා කරන්න. මානත්තද්ද යම් හේතුවකට මෙතෙන්ට ආවා නම් ඒවා ඉෂ්ට කරගන්න නැතුව යන්න එපා. තථාගතයන් වහන්සේ ඔබේ ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට උත්තර දෙන්න කැමැත්තෙන් ඉන්නවා. මානත්තද්දට පුදුම සතුටක් ආවා. මම හිතන තරම් ලොකු කෙනෙක් නෙවෙයි. මම හිතන තරම් මානකාරයෙක් නෙවෙයි. බුදුහාඳුරෝ මොන තරම් සුන්දර මිනිස්සෙක්ද ළඟින් ඉඳගත්තා. ඉඳගෙන කිව්වා ස්වාමීනි මේ හැමෝම කියනවා මම මාන්නකාරී කියලා. මේ ලෝකේ මං ආශ්‍රය කරන හැමෝම කියනවා මානත්තද්ද උඹේ මාන්නකාරකමක් තියෙනවා කියලා. මම සාමාන්‍යයෙන් බුදුහාඳුරනේ කාටවත් ඔළුව නමන්නේ නැහැ. මේ ලෝකේ මම අදහන ධර්මයේ ඒකයි. ඔය සමහර කෙනා මගේ දර්ශනය මේකයි කියලා. ඇති දර්ශනයක් නැහැ. හැබැයි පෙන්වන්න යනවා මං අනිත් අයට වැඩිය වෙනස් කියලා. අපි පින්වත්නි දන්න කෙහෙල් මලක් නැහැ. 20 වෙනි සියවසේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා මතක තියාගන්න ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ නිරාගමිකයෙක්. අහලා ඇතිනේ ආගමක් ඇදහිුවේ නැහැ. උපතින් කතෝලිකයි. හැබැයි කිසිම ආගමක් ඇදහිුවේ නැහැ. එතුමා තරුණ කාලේදී මොකද්ද කිව්වේ? මට ආගමක් නැහැ. හැබැයි ලෝකේ නීතියක් දැම්මොත් මිනිස්සුන්ට ආගමක් තියෙන්න ඕනේ කියලා. මං එදාට වැළඳගන්නේ බුද්ධ ආගම. මොකද මම විද්‍යාඥයෙක්. මං ඉගෙන ගන්න විද්‍යාව, මං ඉගෙන ගන්න විද්‍යාවත් එක්ක සමානකම් තියෙන එකම ආගම බුද්ධ ආගම. ඒ නිසා වැළඳ ගත්තොත් වැළඳගන්නේ බුද්ධ ආගම. අයින්ස්ටයින් ජීවිත කාලේ පුරාවටම සියලු ආගම් ගැන අධ්‍යයනය කළා. එහෙව් අයින්ස්ටයින් මැරෙන මොහොතේ මරණ මංචකයේදී තමන්ගේ ශිෂ්‍යයන්ට කියනවා දරුවනේ අයින්ස්ටයින් කියන්නේ 20 වෙනි සියවසේ බිහි වෙච්ච මහා දාර්ශනිකයා තමයි. හැබැයි මතක තියාගන්න මේ ලෝකයේ බිහි වෙච්ච මහා දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ දැනුම මහා සාගරය වගේ නම් අයින්ස්ටයින් කියන්නේ ඒ සාගරයේ වෙරළේ බෙලි කට්ටක් ඇහිදගත්ත පුංචි එකෙක්. ඒ කියන්නේ අයින්ස්ටයින් 20 වෙනි සියවසේ මහා දාර්ශනිකයා කියලා අපි උදම් මැනුවට අයින්ස්ටයින් කියනවා මට අහුනේ සිප්පි කටුවක් විතරයි. මහා මොහොතේ අයිතිකාරයා බුදුහාමුදුරුවෝ මොන්න තරම් ශ්‍රේෂ්ඨ දැනීමක්ද. අද ඔයයන්ට මම බණ කියන්නේ සංයුත්ත නිකායේ සූත්‍රයක් ඇසුරේ. සංයුත්ත නිකායේ විතරක් සූත්‍ර දේශනා තියෙනවා 7762ක්. හිතන්නකො බුදුහාමුදුරුවෝගේ දැනුම කොච්චරද කියලා. සංයුත්ත නිකායේ විතරක් 7762ක්. පුදුමේ කියන්නේ මේ කක්වත් හද වෙනතුරු වචනකින්වත් ඉස්පිල්ලකින් පාපිල්ලකින්වත් වෙනස් කරන්න
හැබැයි විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙද්දී ලෝකේ ඉස්සරහට එද්දී ලෝකේ සියලු දේවවාදී ආගම් බිඳ වැටිලා ඉවරයි. මගේ බුදුහාඳුරුවෝ මොන්න තරම් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ දේශනා කළේ ඒකයි. යංච බික්කවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ බුදු වුණාද? යංච බික්කවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතය පරිනිබ්බාය. යම් රාත්‍රියක පිරිනවම් පෑවද යම් ඒ තස්මින් අන්තරේ දෙක අතර අවුරුදු 45 වාසති ලපති නිද්දිසති මොනවා කිව්වත් පැනෙව්වත් නිර්දේශ කළත් ප්‍රකාශ කළත් සබ්බන්තං පතේ හොති සියල්ල හැමමයි නොඅඤ්ඤතා වෙනස් වෙන්නේම නැත. බලන්න අපි සරණ ගිහිල්ලා තියෙන්නේ සිංහ රාජෙක් වගේ සිංහනාද කරන ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේ කිව්වහම මානත්තද්ද ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා මානත්තද්ද කියනවා ස්වාමීනි මේ ලෝකේ අපි කවුරු කෙරෙහිද මාන්නයක් තියාගන්න හොඳ නැත්තේ? ස්වාමීනි මේ ලෝකේ කවුරු කෙරෙහිද අපි ගෞරව කරන්න ඕනේ? ස්වාමීනි මේ ලෝකේ කාටද අපි වඳින්න ඕනේ අපචායනය කරන්න ඕනේ? ස්වාමීනි මේ ලෝකේ කාටද අපි පුදන්න ඕනේ? මගේ හිතේ තියෙන ප්‍රශ්නේ මොකද මං කාටවත් දර කරන්නේ නැහැ. මං කාටවත් වඳින්නේ නැහැ. මං කාටවත් පුද පූජා තියන්නේ මං ඉතින් මගේ පාඩුවේ ඉන්නවා මට මිනිස්සු කියනවා මාන්නකාරයා කියලා. මට දැනගන්න ඕනේ එහෙම වඳින්න කෙනෙක් ලෝකේ ඉන්නවද? ගරු කරන්න කෙනෙක් ලෝකේ ඉන්නවද? පුදන්න කෙනෙක් ලෝකේ ඉන්නවද? කාටද මාන්නේ පවත්තන්න හොඳ නැත්තේ? බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. දැන් අපිට හිතෙනවා එකපාරට බුදුහාඳුරු කියයි බුදුහාඳුරුව ගැන ගෞරවයෙන් සලකන්න. සංඝයා ගැන ගෞරවයෙන් සලකන්න නෑ. මානත්තද්ද සූත්‍රයේදී බුදුහාඳුරුව දේශනා කරනවා මානත්තද්ද මිනිහෙක් නම් මනුෂ්‍ය ආත්ම භාවයක ඉපදුනා නම් ඉස්සෙල්ලම අම්මට වඳින්න ඕනේ දන ගහලා. අම්මට වදින්න නැත්නම් ඒ මනුස්සකමින් වඩා නෑ. අම්මා කෙරෙහි මාන්නේ පවත්තන්න එපා. අම්මට ගරු කරන්න වඳින්න ඒ වගේම අම්මට පුද සත්කාර කරන්න ඒක තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාවලිය. මොකද පින්වත්නි අපිට එක භවයකදී හම්බ වෙන්නේ එක අම්මයි. ගෝර සංසාරේ අපිට අම්මලා ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි එක භවයකට හම්බ වෙන්නේ එක අම්මයි. ඒ අම්මව බුදුහාඳුරෝ සමාන කළේ කාටද? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. අම්මා කියන්නේ බුදු කෙනෙක්, තාත්තා කියන්නේ බුදු කෙනෙක්. ඇයි අම්මට අපි ගරු කරන්නේ? ඔයත් දැකලා ඇතිනේ. මඩේ ඉපදිලා මඩේම මැරිලා යන කාලකන්ණි සත්ව ජීවිත. කුණුගොඩේ ඉපදිලා කුණුගොඩේම මැරිලා යන සත්තු දැකලා ඇති. වතුර යට ඉපදිලා වතුර යටම මැරිලා යන සත්තු ඉන්න ලෝකෙක කකුල් දෙකෙන් හිටගෙන කෙලින් වෙලා අපේ මනස දියුණු කරගෙන මිනිස්සු අතර වැජබෙන්න අපිට මව්කුසේ ඉඩ දුන්නේ කවුද? අම්මා. ඒකට උදව් කළේ තාත්තා. වදින්න ඕනේ නැද්ද? එනිසා මේ ශ්‍රේෂ්ඨකම් කරන්න සියලු දේවල් බණ අහන්න සිල් රකින්න ගුණ රකින්න මේ මනුස්ස ජීවිතයේ අයිතිය අපිට දෙන්න උපකාර කරන්නේ අම්මයි තාත්තයි. ඒ අම්මගේ මව් ගුණයම ශ්‍රේෂ්ඨයි. බුදුරු එකයි කිව්වේ බුද්ධෝවිය මාතා. අම්මා කියන්නේ බුදු කෙනෙක්. අද සමහර මාන්නකාරයෝ ධනෙන් බලයෙන් ඉහළට යන්න නිලතල හොයාගෙන යන ගමනේදී අම්මා තාත්තා මග හැරෙන්නේ නැද්ද? ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපි ස්ථාවර වෙන්න එපා ඉස්සෙල්ලා. හොඳට සල්ලි හොයාගෙන මේ තැනට ගිහිල්ලා අම්මා තාත්තා බලමු. හැබැයි ඒ තැනට ගිහිල්ලා හැරිලා බලද්දී අම්මා තාත්තා මග හැරිලා ගොඩක් දරුවට. එතකොට අම්මා තාත්තට සැලකුවත් වැඩක් නැහැ පින්වත්නි. ඔබේ සැලකීමෙන්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැති අවධියකයි අම්මා තාත්තා ඉන්නේ. බුදුවරු දේශනා කරන ලෝකේ ඕනම තැනක අම්මේ තාත්තේ දරුවෝ හදන්නේ බලාපොරොත්තු පහක් ඇති. ඒ පහ කරන්න බැරි නම් ඔබේ දරුකමෙන් ඇති වැඩක් නැහැ. මොනවද පහ? පළවෙනි එක අම්මේ තාත්තේ දරුවෝ හදන්නේ ඔබ ඇතුළත. ඔබටත් කවදා හරි දවසක තේරෙයි වයසට ගිය කාලෙක. පළවෙනි මේක තමයි අම්මා තාත්තා දරුවෝ හදන්නේ අපිට බැරි වෙච්ච කාලෙක කණ්ඩ බොණ්ඩ දෙයි. පුංචි කාලේ ඉඳන් පුළුවන් තරම් බඩට නොකා වේලි අම්මා තාත්තා දරුවෝ පෝෂණය කරනවා. බලාපොරොත්තුව තමයි අපි වයසට ගියාම අපිවත් දරුවෝ පෝෂණය කරයි. දෙක, අපේ දරුවෝ අපේ කුදුමහක් කටයුතු සියල්ල කරලා දෙයි. පුංචි කාලේ ඇවිදින්න ඕනේ වුණාම බඩ ගන්න කාලේ අම්මා අපිට දෙන සවිය, තාත්තා අපිට දෙන සවිය, අපේ සියලු කටයුතු කර කර අපේ මල මුත්‍රා අස් කර කර කවලා පොවලා දෙන හයිය
අපිට බැරි වෙච්ච දවසක දරුවෝ කරයි අපිට කනවැල අල්ලගෙන යයි. පන්සලට ගෙනියයි. අපේ ජීවිතවල එක වතාවක් හරි දඹදිව යවයි ගුණධර්ම රකින්න ඕන වුණාම අපිට උදව් කරයි. එන්න අම්මලගේ තාත්තලගේ බලාපොරොත්තු දෙවෙනි එක. තුන්වෙනි එක අපේ කුල පරම්පරාව රකි. අපි යම්කිසි පරම්පරාවක් ගොඩනගාගෙන තියෙනවා නම් දරුවෝ ඒ පරපුර ගෙනියයි. ඊළඟට අපි අමාරුවෙන් හම්බ කරපු දේවල් දරුවෝ රකි, දීපල ටික රකි. ඔය ටික නැත්තම් දෙමාපියෝ දරුවෝ හදන්නේ. අන්තිමට කියනවා දරුවෝ අපි වෙනුවෙන් පින් දහම් කරලා අපි මැරුණාම පින් දෙයි. ලෝකේ ඕනෙම කෙනෙක් දරුවෝ හදන්නේ ඔන්න ඔය කාරණා හිතේ තියාගෙන නැත්තම් මේක සෙක්ෂුවල් ලයිෆ් එකක් විතරයි. ඔය ටික නැත්තම් මිනිස්සු සත්තු වගේ තමන්ගේ කාමුක ක්‍රියාකාරකම් කරලා එතනින් නැවතුවා නම් ප්‍රශ්නේ ඉවරයි. මිනිස්සු දරුවෝ හදන්නෙම උස්මාත් කරන්නෙම උගන්වන්නෙම මේ කරුණු ටික මුදුන්පත් කරවා ගන්නයි. එනිසා අම්මා කෙනෙක්ගේ වගකීම, අම්මා කෙනෙක්ගේ කැපකිරීම, අම්මා කෙනෙක්ගේ වගවීම තේරුම් ගන්න බැරි නම් මේ මනුස්සකමින් වැඩක් නැහැ කියව බුදුවරයෙක්මයි මානත් අද ඉන්න අම්මට සලකා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ බැඳීම් එපා කියලා පින්වත්නි මේ අම්මව අතාරින්න තාත්තා අතාරින්න කියලා නෙමෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවර වෙනවා කියලා හිතාගෙන මරණයට යොතුකම් වගකීම් හරියට ඉෂ්ට කරන්න. අද ගොඩක් අය මැරුණට පස්සේ ලක්ෂ ගණන් වටිනා පෙට්ටිවල නිදි කරලා බල් දාලා අම්මා තාත්තා මේකප් කරලා නේද කෝටි ගාණක් වියදම් කරලා මගුල්ගේ වගේ අවමගුල කරලා කියන අපි නම් අම්මා තාත්තට හොඳට කරන්න අය නැහැ කියලා. කිසි දෙයක් කරලා නැහැ. විඥානයේ ශරීරයෙන් ඉවත් වෙච්ච දවසක මේක නිකං දර කඩක් විතරයි. දර කඩට කිසි දෙයක් කරන්න යන්න එපා. විඥානයේ ශරීරේ තියෙනකම් විතරයි අම්මට අම්මා කියන්න පුළුවන්. ඒ අම්මා රකින්න. බුදුරු අපිට කියනවා අම්මට දන ගහලා වඳින්න නැත්තම් මානත් අධේ මනුස්සකමින් ඇති වැඩා නෑ. මං එක වතාවක පින්වත්නි නුවරඑළිය පැත්තේ ධර්ම දේශනාවකට වැඩම කළා. බණගෙදරට එක්කන් ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙතනින් එහාට වාහනේ යන්න බෑ. පයින් තමයි වඩින්න තියෙන්නේ කියලා. මං උඩට වඩිද්දි මට හොඳටම හති. දැන් කට්ටිය දීලා කිව්වා හරි එහෙනම් පටන් ගමු. මං කිව්වා පොඩ්ඩක් ඉන්න මට හති. ඒ පාර පොලේ ගෙනත් දුන්නා පින් දෙන්න. අම්මගේ නම ලියලා තිබ්බා. අම්මාට පින් පිණිස 3 මාසෙ බණ දරුවන් 11 දෙනෙකි. මම බණ පටන් අරන් කිව්වා මේ දරුවෝ 11 දෙනාගෙන් එක්කෙනෙක් බඩට ආපු වෙලාවේ මේ අම්මා මාසෙකට එක වතාවක් ක්ලිනික් ගියා නම් මාස 10ට 10 වතාවයි නගිනවා 10 වතාවක් බහිනවා 10 වතාවක් එක දරුවෙක්ට 20 වතාවයි 11 දෙනාට 220 වතාවයි මට එකපාරක් නැගලා හටි. අම්මා 220 වතාවක් ක්ලිනික් ගිහිල්ලා උන් ලෙඩ වුණාම කරේ තියාගෙන නැග්ග බැස්ස වාර ගන්න. මං කිව්වා මේ අම්මට සුගතිය යන්න මේ පිනම ඇති. හිතන්න පුළුවන්. දරුවෝ 11 දෙනාම කෑ ගහ හැදුවා. මං අහුවා මොකද? හාමුදුරනේ අපි මෙච්චර කාලයක් ওই ටික හිතුවේ නෑ අපිට හරි අමාරුයි පින්වත්නි මේ පුංචි දෙයක් උස්සන් ඉන්න. ගෙදර ගිය ගමන් අපි නිදහස් වෙන්න බලමු. පර්ස් එක එළියට දානවා, ෆෝන් එක එළියට දානවා, සාප්පු වල තියෙන ඔක්කොම ඇදලා එළියට දාන නිදහස් වෙන්න. අම්මා මාස 9කුත් පිරෙනකන් කිලෝ 2.5 විතර වටිනා දරුවෙක් බඩේ තියාගෙන කනවා, බොනවා, නිදිනවා, පෙරළුණත්, හැරුණත් මොනව කරා දරුවා බඩේ මොකෝ රැයට නිදහස් වෙන්න කියලා එළියෙන් තියලා බුදියන්න බෑ. ඒ කැපකිරීම පින්වත්නි මිනිස්සුන්ට හිතන්නවත් බෑ. මානත් අද අම්මට දන ගහලා වඳින්න ඕන. මානත් අද තාත්තට දන ගහලා වඳින්න ඕනේ. යම් කිසි කෙනෙක් වඳින්න නැත්නම් ඒ මනුස්සකමින් ඇති වැඩා නෑ. බලන්නකො බුද්ධ ධර්ම කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ලෝකේ සමහර ආගම් වලින් උගන්වනවා දෙයයන්ට විතරක් දන ගහපුවම ඇති. දවසට 10 පාර 20 පාර නලල බිම තියා දෙයයන්ට වඳින්න අම්මා තාත්තටවත් දෙපා කියලා. ලෝකේ සමාජයේ හරපද්ධතිය මොන්න තරම් විනාශ වෙනවා. තමන් ජාතක කරපු අම්මා බුදුහාමුදුරුවෝ කියනවා මහා බ්‍රහ්මයා හා සමානයි. ලෝකේ මැව්වේ අම්මා. ලෝකේ මැව්වේ තාත්තා. එක වතාවක ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් කියනවා ස්වාමීනි අපිව මැව්වේ මහා බ්‍රහ්මයා.
මහා බ්‍රහ්මයාගේ කටින් මැව්වා බ්‍රාහ්මණයෝ, මහා බ්‍රහ්මයාගේ අත් දෙකෙන් මැව්වා ශාස්ත්‍රීයෝ, මහා බ්‍රහ්මයාගේ කලව දෙකෙන් මැව්වා වෛශ්‍යයෝ, මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් මැව්වා ශුද්‍රයෝ. ඒ නිසා අපි බ්‍රාහ්මණයෝ අපි මහා බ්‍රහ්මයාගේ කටින් තමයි එළියට ආවේ. බුදුහාමුදුරුවෝ ඇහුවා බ්‍රාහ්මණයෝ දැකලා තියෙනවද ගැහැණු? ඔව්. කසාද බඳිනවා දැකලා තියෙනවද? ඔව්. ඊට පස්සේ ඒගොල්ලෝ අම්මලා වෙනවා දැකලා තියෙනවද? ඔව්. දරුවෝ ලැබෙනවා දැකලා තියෙනවද? ඔව්. දරුවෝ බිහි වෙන්නේ කොහෙන්ද කියලා දැකලා තියෙනවද? ඔව්. එහෙම බිහි වෙනවා දැකත් නුඹ කියනවා නම් අපි ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ කටින් කියලා. නුඹලා ඔය කියන මහා බ්‍රහ්මයාගේ කටයි කාන්තාවගේ යෝනි මාර්ගයයි දෙකක් නෙමෙයි එකක් කිව්වා. උත්තර නැහැ බ්‍රාහ්මණයාට. මතක තියාගන්න. ඒ නිසා කිරිපොවන බැමිණියෝ දැක ගර්භණී බැමිණියෝ දැක දරුවෝ බිහි කරන බැමිණියෝ දැක මේ ලෝකේ අපිව මැව්වේ දෙයියෝ කියලා කියනවා නම් ඔබ අර අම්මට කරන්නේ අසාධාරණයක් කිව්වා. ඒ නිසා නොපෙනෙන දෙයියෝ වඳින්න කලින් පේන දෙයියන්ට වඳින්න බුදුහාඳුරෝ ඒ නිසා තමයි කිව්වේ ගෙදර ඉන්න බුදුහාඳුරෝ අම්මා, ගෙදර ඉන්න බුදුහාඳුරෝ තාත්තා වඳින්න ඕනේ ඔන්න දෙන්න. මාන්නෙන් බලන්න මෙපා. අපේ අතෝ අහලා ඇති නේද සාලිය අශෝක මාලකයි. සාලිය කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පුතා රජකුමාරයා. අශෝකමාලා කියන්නේ සැඩල් කුලේ කෙල්ලා. කොහෙදද හම්බ වුනේ? අශෝකමාලා තිසාවෙන් නාලා මල් මිටියකුත් අරගෙන එද්දී රජවාසලේ දොරටු ඇරුණා. ඉස්සර නීතියක් තිබ්බනේ රජුරුවන්ගේ මූණට සැඩලෙක් මුලිච්චු වුණොත් සැඩලව මරනවා. අශෝකමාලා බය වෙච්ච පාර කානුවෙනුත් එහාට පැනලා ප්‍රාකාර බිත්ති වලට හේතු වෙලා ගල් ගැහිලා හිටියා. හැබැයි රජුරුව නෙමෙයි එදාවේ කුමාරයා. සාලිය කුමාරයා අස්ස කරත්තයක්දී ඈතින් පේනවා ගල් ගැහිලා ඉන්න රූපයක්. සාලිය කුමාරයා හිතන්නේ චිත්‍රයක් කියලා. එච්චරට ලස්සනයි. රතාචාර්යවරයාගෙන් අහනවා යාළුවේ ඊයේ හවස අපි මෙතනින් එද්දී අර බිත්තියේ තිබෙන නැති චිත්‍රය ඊයේ එළි වෙද්දි කවුද ඇන්නේ? රියදරා කිව්වා ඒ චිත්‍රයක් නෙවෙයි ඒ සැඩල් කෙල්ලා. බලන්න ඕනේ කිව්වා. නෑ එපා. සැඩලියක් එක්ක කතා කරත් ඒ සැඩලියට මරණ දඬුවම අයිති වෙනවා. එපා කිව්වා. සාලිය කුමාරයා ළඟට ගියාම රෝස මල් පෙත්තේ පැහැය තියෙන ලස්සන තරුණියක්. කිව්වා අපි විවාහ වෙමු. නෑ එපා කිව්වා. ඔයත් ඔය කතාව අහලා තියෙනවනේ සින්දු වලින් හරි අහලා තියෙනවා. චන්ද්‍රලේඛා නෝනා කියන්නේ අශෝකමාලා මමයි සාමිනේ අශෝක මල් වනේ රණේ රුවට රු සපුව දිදිලුණත් මා චණ්ඩාලියකි. මං සැඩලියක් එපා මං ගැන අදහස. හැබැයි රජකමත් එපා කියලා සාලිය පැනලා ගියා. අපේ ඇත්තෝ ඒ පෙම් කතාව දන්නවා. එතනින් එහාට බණ කතාව දන්නේ නැහැ. මොකද්ද බණ කතාව? සාලිය කුමාරයා පැනලා ගියාට පස්සේ දුටුගැමුණු රජුරුව දුකටපත් වෙලා මහා විහාරයට ඇවිල්ලා අහනවා අනේ රහතන් වහන්සේ මගේ කොල්ලා සැඩලියක් එක්ක පැනලා ගියා. මට තියෙනවා ප්‍රශ්න දෙකක්. ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හිත හදාගන්න. මගේ කොල්ලා පැනලා ගියේ සැඩලියක් එක්ක. හැබැයි ඒ කෙල්ල හරි ලස්සනයි. මට දැනගන්න ඕනේ සැඩලියක් එච්චර ලස්සන උනේ කොහොමද කියලා. දෙක එච්චර ලස්සන කෙල්ලක් සැඩල් කුලයට වැටුනේ කොහොමද? රහතන් වහන්සේලා සුළු කාරණයක්. ඔය කෙල්ල ආත්ම භව ගණනාවක් මේ අනුරාධපුරේ ඉපදිලා හිටිය සෑම භවයකම මල් පූජාවට ආස කළා. මල් පිදු කුසලෙන් ලස්සන රූපයක් ලැබුණා. එනිසා ඔයත් තතරින් දෙපා මල් පූජා කිරීම සාමාන්‍ය රූප සම්පත්තිය නම් නිවන දක්වාම යනවා. ඔය ගාථාවේ කියන පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාව විදර්ශනා වඩලා රහත් වෙන්නත් පුළුවන්. මල් පුදපු නිසයි ලස්සන. ස්වාමීනි එතකොට සැඩල් කුලයට වැටුනේ. අම්මත් එක්ක පන්සල් ආපු භවයක මේ කෙල්ල අම්මට ගෙන ඉක්මනට ගෙදර යන්න ඕන. අම්මා කිව්වා පුළුවන් ආපු වැඩේ කරලා යන්කෝ. කූඩේ තිබ්බ මල් ටික ඔක්කොම මල් ආසනේ හලාගෙන ගිහිල්ලා තෝ හරි ගෙදර යා. එහෙමයි අදත් ඉන්නවනේ shopping bag එකේ මල් දාන්න ඇවිල්ලා ආසනේට හලලා කියන ඔන්න බුදුනි මල් මෙන්න අපි ගියා. එහෙම මෙයා හලලා තෝ යා. අම්මා කිව්වා පිස්සුද? උඹ නිකන් අඩු කුලේ කියක් වගේ අඩුවට වැඩ කරන්න එපා. මේ ලෝකේ ශාන්තිනායක බුදුහාඳුරන්ටයි මල් පූජා කරන්නේ. මල් ආසනේ හොදපන් මල් වල දූවිල්ල යන්න පැන් ඉහාපන් පෙති කැඩිච්ච තැලිච්ච අයින් කරපන් පිරිසිදු හොඳම ලස්සනම මල් තෝරලා බුදුහාඳුරන්ට පූජා කරපන්. අඩුවට වැඩ කරන්න එපා අඩු කුලේ කියක් වගේ. උඹ නම් සැඩලියක් කිව්වා. අම්මා කේන්තියට සැඩලිය කියද්දි මෙයා ඊට වැඩිය කේන්ති ගිහිල්ලා අම්මට කියනවා මමද සැඩලි තෝනේ සැඩලි කියලා. රහතන් වහන්සේලා කියනවා රජතුමනි තථාගතයන් වහන්සේට පෙති කැඩිච්ච තැලිච්ච පරවෙච්ච දූවිල්ල වැදිච්ච මඩ ගෑවිච්ච
පූජා කරපු ඇය අඩු කුලයකට වැටුණා. ඒකෙනුත් සැඩොල් කුලේ ස්ථිර වුණේ Taman ජාතක කරපු අම්මට සැඩොලී කියලා අපහාස කර නිසා. ඔය අම්මා වෙනුවෙන් පිට කරන එක වචනයක් පුළුවන් අපිව සසරේ දුකට පත් කරන්න. අම්මට පහර දෙන එක ප්‍රහාරයකට පුළුවන් සසරම අපි අබ්බගාතේ කොරෙක් කරා. අම්මා ගැන වැරදි විදියට හිතන එක වචනයකට පුළුවන් මුළු සසරම අපිව උම්මත්තකේ පිස්සෙක් බවට පත් කරා. එනිසා බුදුරු කියනවා මානත් අද අම්මට වඳින්න ඕනේ, තාත්තට වඳින්න ඕනේ. ඊළඟට තුන්වෙනියා මානත් අද මේ ලෝකේ වඳින්න ඕනේ ඊළඟ කෙනා තමයි වැඩිමහල් සහෝදරයා. වඳින්න ඕනේ. අර කියමනකුත් තියෙනවානේ blood is thicker than water කියලා. ලේ ඝනකම් වැඩිනේ වතුරට වැඩි. ඔය කොච්චර රණ්ඩු වුණත් තරහ වුණත් අවසානයේ කියනවා නේද? මොනවා වුණත් අපේ කානේ. ලේ වලට උණු වෙනවා කකියනවා වැඩි. අපේ පරණ ධර්මයේ තුල කතාවකුත් තියෙන එක කාන්තාවකගේ ස්වාමියායි පුතයි සහෝදරයයි තුන්දෙනාම රජුරු අල්ලන් ගියා. යම් කිසි වැරදකට වරදකාරයෙක් කළා අරන් ගිහිල්ලා මරණ දඬුවමේ නියම කරාම කාන්තාව අඬාගෙන ආවා. අනේ මගේ පවුලේ ඉන්න පිරිමි තුන්දෙනා නිදහස් කරා. අඬද්දි රජුරෝ කිව්වා උඹේ මේ අඬවැඩියාව නිසා තුන්දෙනාම නිදහස් කරන්න බෑ, එකෙක් දෙන්න. ඉල්ලපන් කවුද කියලා. කාන්තාව ටික වෙලාවක් ඉඳලා කිව්වා එහෙනම් මට මගේ සහෝදරය හොදෙන්න. රජුරෝ පුදුම වුණා. රජුරෝ ඇහුවා මේ උඹ ආදරෙන් කසාද බැඳපු මිනිහා? ඒ පාර කිව්වා ස්වාමීනි මං තාම තරුණයි, ජීවත් වුණොත් මිනිස්සු 1000ක් හොයාගන්න පුළුවන්. එතකොට උඹේ ලෙයින් මාසින් ජාතක වෙච්ච පුතා ස්වාමීනි මං තාම තරුණයි, ජීවත් වුණොත් ළමයි 1000ක් මට හදන්න පුළුවන්. හැබැයි මගේ අම්මා තාත්තා මේ වෙනකොටත් වයසයි. මට ආයි කවදාවත් මේ සසරේ සහෝදරෙක් හොයාගන්න බෑ. ඒ නිසා සහෝදරයා මට දෙන්න කිව්වා. ඒ බැඳීම මහ පුදුමයි. සහෝදර බැඳීම කියන එක සසර කවදාවත් විමර්ධි නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා යම් යම් ගැටලු තියෙනවා නම් මතභේද තියෙනවා නම් බුදුහාඳුරෝ කියනවා සහෝදරයට වඳින්න ඕනේ වැඩි මහල් නම්. ජේෂ්ඨ සහෝදරයට දවසකින් හරි වැඩි මහල් නම් ගරු කරන්න ඕනේ, සත්කාර කරන්න ඕනේ, පුදන්න ඕනේ. අම්මා නැති සමහර ගෙවල් වල අක්කා තමයි ශ්‍රේෂ්ඨ. තාත්තා නැති සමහර ගෙවල් වල අයියා තමයි ශ්‍රේෂ්ඨ. මං දානේ ගෙදරක ගියාම ගමේ පන්සලේ හාමුදුරුවෝ කියනවා අපේ හාමුදුරනේ මේ කොල්ලා වගේ කරලා බණ කියන්න. මං හැබැයි තාත්තා මැරුණා ළමා කාලේදී මේ කොල්ලා කුලී වැඩ කරලා නංගිලා තුන්දෙනාටම ඉගැන්නුවා. තුන්දෙනාටම ඉඩම් අරගෙන ගෙවල් හදලා දීලා කොල්ලොත් හොයලා කසාද බඳින්න වාහනක් තරම් දුන්නා. දැන් මේ කොල්ලට අවුරුදු 45ක් පැනලා එයා තාම තනිකඩයි. එහෙම යුතුයකම් කරන සහෝදරයොත් මේ ලෝකේ ඉන්නවා. එනිසා බුදුරු කියනවා සහෝදරයට හිස නවන්න ඕනේ. මානත් අද සහෝදරයට නොනමන හිසෙන් ඇති වැඩක් නැත. මේවා අපිට ජීවිතයට ගන්න හොඳ ලස්සන කාරණා පිළිබඳ. දේවදත්තයා බුදුරජාණන් වහන්සේට හතුරුකම් ගොඩක් කළා. බුදුහාඳුරු මොනවා කළාට? තමන්ගේ සහෝදරියට මහා දරුණු අපරාධයක් කරා කියන වෛරය නිසා. මොකද දේවදත්තගේ නංගිනේ යසෝදරා මගේ නංගිව කසාද බැඳලා දරුවෙකුත් ලැබුණට පස්සේ අනාථ කරලා ගියා කියන වෛරෙටනේ බුදුවරයෙක් විනාශ කරන්න ආවේ දේවදත්ත. සහෝදර බැම්ම කොච්චර විශාලද? එනිසා මානත් අද තමන්ගේ සහෝදරයට හිස නවන්න ඕන. හතරවෙනියා මානත් අද තමන්ගේ ජීවිතයට ගුරුහරුකම් දුන්නා නම් යම් කෙනෙක් ඒ ගුරුවරයාට හිස නවන්න ඕනේ. ගුරුවරු කියන්නේ ඔයත් අන්ට ඉස්කෝලේදී හම්බ වෙන විෂය උගන්වන අය විතරක් නෙමෙයි. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ ගුරුවරයෙක්. සංඝයා කියන්නේ ගුරුවරයෙක්. කල්යාණ මිත්‍රයෝ කියන්නේ ගුරුවරු. අපිට හැම තිස්සෙම හොඳ කියලා දෙන අය. මතකද ඔයත් අන්ට තිලමුට්ටි ජාතකය? අපේ බෝසත්යන් වහන්සේ පහළ වෙච්ච කාලේ පඬිතෙක් විදිහට එක්තරා ශිෂ්‍යෙක් ගෙවල් ළඟින් යද්දී නාන්න යන ගමනේ තලහුරක් හොරා ගියා. හැමදේම හොරා ගන්න. බලන් ඉඳලා බැරි තැන මිනිස්සු කිව්වා මෞසුද පඬිත් මේ ආචාර්යයන් වහන්සේට දිසාපාමොක්ට මෙයා තලහුරක් කරනවා හැමදාම. දිසාපාමොක් ගැහුවා හොඳටම. ඒ කාලේ රජ කුමාරයෙක් පස්සේ රජ වුණා. මේ වෛරය හිතේ තිබිලා පණිවිඩයක් යවුවා දිසාපාමොක් අරගෙන එන්න. අරන් ඇවිල්ලා කිව්වා
මං අද රාජකාරී වැඩබාර අරගෙන මගේ පළවෙනි රාජකාරිය මොහුට දෙන්න මරණ දණ්ඩනය. මරන්න කිව්වා. දේශපාලන ආචාර්යන් අහන කුමන වරදක් කළාද? මතකද ඔබට? මම දවසක් ඔබත් එක්ක නාණ්ඩ යද්දි තලාහුරක් කෑවා කියලා කිසිම වටිනාකමක් නැති තලයට ටිකක් කෑවා කියලා ඔබ මට ගැහුවා. ඒ වෛරය මගේ හිතේ තිබ්බා. දණ්ඩෙන් පහර කෑ නාගියෙක් වගේ. එනිසා අද මම ඔබව මරනවා. දිසාපාමොක් ආචාර්යයා කිව්වා රජතුමනි සමා වෙන්න. මට පුංචි වෙලාවක් කතා කරන්න දෙන්න. හරි කතා කරා. රජතුමනි එදා මං ගහපු නිසා තමයි ඔබ අද රජ වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අද ඔබ දරුණු හොරෙක් වෙලා එක්ක සිරගත වෙලා එක්ක මිනිසුන්ගෙන් ගුටි කාලා මැරිලා. ගුරුවරයෙක් වශයෙන් මම්මගේ යුතුයකම කළා. ශිෂ්‍යෙක් වශයෙන් ඔබ ඔබේ යුතුයකම කරන්න කිව්වහම රජුරන්ට තේරුණා කරන්න ගිය වැඩේ බරපතලකම්. ගුරුවරු නැති ජීවිතයේ පින්වත්නි හිස් මොනතරම් සාර්ථකද? එනිසා බුදුරජාණන් වහන්සේ තමන්ට ගුරුවරයෙක් නැහැ කියලා දැනගෙන ධර්මයේ ගුරුතන් හීලාගෙන සැලකුවා. මොකද කොච්චර ඉහළට ගියත් තමන්ට ගුරෙක් නැත්තම් ඒ ජීවිතේම හිස්. කවුරු හරි කෙනෙක් අඩුපාඩු පෙන්නලා කියනවා නම් මිනිස්සු මේක හදාගන්න. ඕම කරොත් ජීවිතේ විනාශ වෙයි කියලා එයා කලන මිතුරෙක් විදිහට දකින්න. අපි කරන්නේ එහෙම මිනිස්සුම ඈත් කරන එකද? එහෙම ඈත් නොකර කලන මිතුරෙක් විදිහට ලං කරගෙන ජීවිතේ සැලකුවොත් අපිට ජීවිතේ දිගින් දිගටම දිනන්න පුළුවන්. ගුරුවරයාට මාන්නක්කාරකම් කරන්න එපා කියලා. ගුරුවරයා යම් දෙයක් පෙන්නවා නම් යම් අඩුපාඩුවක් අපිට කියලා දුන්නා නම් හැදෙන්න ජීවිතේ මඟ පෙන්වනවා නම් එවැනි ගුරුවරයාට ගරු කරන්න පුදු සත්කාර කරන්න හිසනවන්න මාන්නක්කාරකමක් නම් පෙන්වන්න යන්නම එපා. මානත්තක්ද මේ තමයි ලෝකේ මාන්නයෙන් බලන්න හොඳ නැති හතර දෙනා. කවුද? අම්මයි තාත්තයි වැඩිමහල් සහෝදරයයි ඊළඟට ගුරුවරයයි. මානත්තක්ද ඔන්න ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර. මේ ටික කියද්දි මානත්තක්ද සීතල වෙලා. මානත්තක්ද කිව්වා මේ තරම් වටින ධර්මයක් ඔබ වහන්සේ දේශනා කරා. අද පටන් මානත්තක්ද බුදුන් සරණ ගිය උවස්වෙක්කට සලකන සේක්වා. අහංච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගත් මම බුදුන් දහම් සංඝුන් සරණ යන අජ්ජතග්ගේ පානුපේතං උපාසකම් මම්බවං ගෞතමෝ. අද පටන් මාවත් ගෞතමයන් වහන්සේගේ උපාසකෙක් කොට දරන සේක්වා. අපේ ලොකුකම් වැඩක් නැහැ පින්වත්නි. අපි සමහර වෙලාවට ළමයින්ට උගන්වන ඉස්කෝලවල ත්‍යාග ප්‍රදාන උත්සවයට ආවහම ඔය එක එක්කෙනාට ඔළුව නවන්න එපා. කොන්ද පණ තියාගෙන ඉන්න කියලා. මතක තියාගන්න ළමයි හදන්නේ පස් වගේ නම් උන් හැදෙන්නේ ගස් වගේ මස් වගේ නෙමෙයි. ගස් වගේ හැදුනහම එවැනි ජීවිතවලින් අපිට ඇති වැඩක් නැහැ. මෝරණ වී කරල නැමෙයි රස වැඩි වෙන කල නුවණ මෝරණ කල එමෙන් දරු පෙළ නැමෙත් මන කල. වී කරල මෝරන්න නැවෙනවනේ. බොල් වී කරල් මොකුත් නැති ඒවා අහස පැත්තටමයි ඔළුව උස්සගෙන ඉන්නේ. මාන්නක්කාරයත් එහෙම. කාටවත් ඉසනවන්නේ නැහැ. කාගේවත් වචන පිළිගන්න. එහෙම මිනිස්සු වෙනවට වැඩිය අපි ජීවිතේ නිහතමානී නිර්හංකාර මිනිස්සු වෙන එක වටින මොනවටද? අපි ටික කාලයක් ජීවත් වෙන්නේ. ආසත් ටිකයි අපි මැරෙනවා. එනිසා කරන කුසලයේ විතරක් ඉතුරු වෙද්දී කරගත්ත පින අරගෙන යද්දී කාටවත් ලොකුකම් පෙන්නලා වැඩක් නෑ. ලෝකේ කවුරුත් අපේ ලොකුකම් බලන්න කැමතිත් නෑ. පුළුවන් තරමින් සරල වෙන්න, සැහැල්ලු වෙන්න, සිනාමුසු මොහොනින් ඉන්න. එතකොට ඔබට මෙලොව පරලොව ජය ගන්න පුළුවන්. ඔන්න මානත්තද්ද සූත්‍රය. මානය නොකල යුතු හතර දේ. මේ බණ සසර සැප පිණිස සුව පිණිසම ඉවහල් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. රැස් කරගත් සියලු පින් කැමැති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා.